32යි බයිට් කියන එක අපිට GB වලින් හොයාගන්න ඕනොත් ඒ කියන්නේ මේ මෙමරි කැපැසිටි එක GB වලින් හොයාගන්න ඕන නම් කරන්න තියෙන්නේ හරියට දැන් මේ විදිහට මෙන්න මේ වගේ එකක් කිලෝග්‍රෑම් ග්‍රෑම් අතර සම්බන්ධයක් වගේ ග්‍රෑම් 4000ක් දීලා තියෙනවා කිලෝග්‍රෑම් වලින් කීය දාන. එතකොට කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000 නිසා අපි 1000න් බෙදන එකනේ කරන්නේ. එතකොට මේ කිලෝ 4යි කියලා එන්නේ. ඒ වගේ මෙතන කරන්න තියෙන්නේ අඩු ගාණක් දුන්නේ 232යි බයිට් කියන්නේ 15 වගේක් GB කියන්නේ ඉස්සරහට තියෙන. එතකොට හැම අතරම බෙදන්න තියෙන්නේ 1 2 10කින් බෙදුවම කිලෝ බයිට් වලට එනවා. තව 2 10කින් බෙදුවම MB වලට එනවා. තවත් 2 10කින් බෙදුවම GB වලට එනවා. ඔක්කොම 230යි බලයන් ගුණ කරද්දී එකතු වෙනවා බෙදද්දී අඩු වෙනවා. ඒක නිසා මෙතෙන්දී 232කින් 30ක් අඩු වෙන්න ඕන 10යි 20යි 30යි උඩට ගියාම ඍණ වෙන නිසා එතකොට ලැබෙන්නේ 2 2යි අවසානයේ 4යි GB